හලෝ යාළුවනේ අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ 2026ට Apple ඉන්ට්‍රොඩියුස් කරපු බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එකක් ගැන. ඒ තමයි මෙන්න මේ තියෙන MacBook Neo. මේක Apple කම්පැනි එක ලන්ච් කරපු අඩු ප්‍රයිස් එකකින් තියෙන MacBook එකක් කියලා ගොඩාක් ටෙක් කමියුනිටි එකේ ටොප් වෙන ඩිවයිස් එකක්. ඉතින් අපි අද බලමු MacBook Neo කියන්නේ මොකක්ද? මේකේ ස්පෙસિෆිකේෂන්, ඒ වගේ මේ ලැප්ටොප් එක කාටද සිටබල් වෙන්නේ සහ මේක බයි කරන්න බෝද්ධ කියලා. හරි, අපි එහෙනම් මුලින්ම බලමු MacBook Neo කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය MacBook Neo කියන්නේ Apple ඉන්ට්‍රොඩියුස් කරපු අලුත්ම entry level එකේ MacBook මොඩල් එකක්. මේ ලැප්ටොප් එක ලන්ච් කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ස්ටුඩන්ට්ස්ලට සහ බිගිනර්ස්ලට සහ බජට් යූසර්ස්ලට MacBook එක්ස්පීරියන්ස් එකක් ලබා දීමට. MacBook Air හෝ MacBook Pro වල ප්‍රයිස් එක කම්පෙයාර් කරද්දී MacBook Neo මොඩල් එකේ මිල ගොඩාක්ම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඒක හින්දා අපිට මේ MacBook Neo කියන එක ලක්ෂ 2කට අඩු ප්‍රයිස් එකකට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය මේක $599ක් වගේ වටිනවා කියලා තමයි එනවුස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ Apple history එකේ most affordable MacBook එකක් කියලා කියන්න පුළුවන්. හරි, ඒ වගේම අපි දැන් ඩිසයින් එක සහ ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී MacBook Neo ඩිසයින් එකත් Apple ස්ටයිල් එකට ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ලැප්ටොප් එකට තියෙන්නේ ඇලුමිනියම් බොඩි ඩිසයින් එකක් වගේම 13-inch liquid retina display and bright and colorful screen එකක්. මේකේ ඩිස්ප්ලේ resolution එක 2460 1506 වගේ high resolution එකක් include කරලා තියෙනවා. ඒ නිසා movies බලනකොට, photos edit කරනකොට, YouTube videos එහෙම බලනකොට clear and vibrant experience එකක් ලබා දෙනවා. තවත් interesting feature එකක් තමයි මේ laptop එකේ තියෙන different color වලින් available වෙන්නේ. උදාහරණයක් විදියට මේකේ colors විදියට ඇවිල්ලා තියෙනවා silver, indigo, blush, citrus කියන colors 5ක්. හරි, ඒ වගේ නම් මේකේ performance ගැන කතා කරද්දී MacBook Neo එකේ biggest change එකක් තමයි processor එක. සාමාන්‍ය MacBook වල M series chip තියෙනවා. ඒත් මේ Neo model එක use කරන්නේ A18 Pro chip කියන processor එක. ඒක සාමාන්‍යයෙන් මේක mobile chip එකක් විදිහට තමයි introduce කරලා දීලා තියෙන්නේ. මේ chip එක originally use වෙන්නේ iPhone flagship device වලට. Apple කියන විදිහට තමයි මේ chip එක everyday task වලට වගේම fast web browsing, video streaming, photo editing වගේම document work වලට වගේ ඉතාමත් ස්මූත් විදියට වැඩ කරනවා. ඒත් heavy tasks වගේ video editing හෝ heavy gaming සඳහා MacBook Pro වගේ මොඩල් එකකට තවම better battery life එකක් ලැබිලා නැහැ. MacBook Neo එකේ තවත් strong feature එකක් තමයි battery life එක. Apple කියන විදියට මේ laptop එක 16 hours දක්වා battery life එකක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ university class, office work, traveling, content watching වගේ දේවල් one day charging නැතුව use කරන්න පුළුවන්. MacBook Neo එකේ තියෙන main feature එක කීපයක් තමයි 8GB RAM එක, 256 or 512 storage capacity එක, ඒ වගේම තමයි 1080 FaceTime camera එක, Magic keyboard එක වගේම multi touch trackpad පාසකමත් මේකේ include වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ ports ගැන කතා කරද්දී USB-C ports දෙකක්, headphone jack එකක් වගේම තමයි speaker පැත්තෙන් audio හොඳ sound quality එකක් ලබා දීලා තියෙනවා. ඒ නිසා movies සහ music experience එක ගොඩාක් හොඳ improvement එකක් ලබා දීලා තියෙනවා. ඒත් මේ MacBook Neo perfect device එකක් කියලා කියන්න බෑ. මේ laptop එකේ limitation කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට RAM upgrade කරන්න බෑ, Thunderbolt ports නැහැ, MagSafe charging නැහැ, base model එකේ touch ID නැති වෙන්න පුළුවන්. ඒ නිසා heavy profile usersලට මේ laptop එක sometimes limited වෙන්න පුළුවන්. ඒ වගේම මේ laptop එක සාමාන්‍යයෙන් කාටද වගේ හොඳ කියලා බැලුවොත් තමයි MacBook Neo best choice එකක් වෙන්නේ ස්ටුඩන්ට්ස්ලට, office usersලට, online workersලට වගේම beginnersලට. ඒ වගේම first time MacBook එකක් ගන්න ආසාවෙන් ඉන්න කට්ටියට මේක හොඳ option එකක් වෙනවා. ඉතින් යාළුවනේ, මේ තමයි 2026 Neo ගැන quick overview එක. මේක buy කරන එක පොද්ද comment section එකේ ඔබගේ අදහස්
කමෙන්ට් කරන්න, වීඩියෝ එක යූස්ෆුල් නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි නැවතත් මේ වගේ තවත් ටෙක් වීඩියෝ එකකින් හම්බෙමු.